කරුණු ප්‍රාසව සභාපති පාලනය රත්නතුමා සභාපති මුලිකතුමා අතුළු පක්ෂ විපක්ෂ සියලුම දේශපාලන අවසරයි ඒ වගේම සභා ලේකම්තුමා ඒ වගේම ශේර මහත්මයා සහ මාධ්‍යවේදී වශයෙන් කටයුතු කරන අසිරිතුමාට සහ ආදී පරමාණු අවසරයි අර දැනගන්න ඕන දර්ශකත්වයේ වල්ලි මාතාගම පෙර පාසල බලන්නත් ගියා දැන් මාසය දින 20ක් ඒ කියන්නේ මේක පාසල මන්ත්‍රීවරයෙක් කරා ඒකේ මහලිවත් කරලා පැටේ දැල් ගහන්න අරගෙන දින එක සිදු කරන්න. එතකොට ඒකේ ප්‍රධාන බාලිකාව දන්නේ මේක වහලා ගලවන්නේ කවුද මොකද්ද කාටද හම්බෙලා තියෙන්නේ කවුද අරන් තියෙන මොන ක්‍රමවේදකින්ද කියලා. නමුත් එතිමෙදාව වසර ගණනාවක් තිස්සේ මේ ඉල්ලීම කරලා තියෙනවා. ඊට පස්සේ අපි ළඟට බලන්න ගියාම ඒකෙ තිබිච්ච මේන් ස්විච් ෆෑන් ටික ඔක්කොම දෙමිලා මාස ගණනක් තිස්සේ. ඒතර මේ ආදී පරමාතාව සියලු දේවල් දන්නවා දහම් පාසල සිදු කරන්න බැරි වෙලා ප්‍රශ්නයක් තියෙද්දි අපි සියලු දෙනා කියලා තමයි මෙහා පැත්තෙන් මේ බිල්ඩින් එකක් හදලා උදව් කරගෙන මේ තරණ ගැල සියලු දෙනා. ඒතර එතන තමයි මෙම පෙර පාසල මාස ගණනක් තිස්සේ මේ පැවැත්වුවේ. ඒකද කියන්න ඕන තව දෙයක් තමයි මේ කොන්ත්‍රාත් බාරගත්ත කෙනා ඇවිල්ලා කියනවා මේක ලින්කලේ මේ විදිහට දාලා දුන්නොත් මම කරන්නම්. ඊට පස්සේ තිබිච්ච පරණ මුදුන් ලී තුන. ඒ තුනම තමයි නැවත සවි කරන්න හැදුවේ. පස්සේ අපි ගියාට පස්සේ එතන ඉන්නවා බන්දු කියලා මහත්තයෙක් එයා වැල්ඩින් ආසේ. එයා කිව්වා මට මේ සල්ලි ටික දුන්නොත් මම ඊට වඩා අඩු ක්‍රමයකින් වහලා හදලා ඒ සියලු දේවල් කරලා ආවරණය කරලා පේන්ට් කරලා දෙන්නම් කිව්වා. මොකද මේක ඒක කරද්දී ඒ ග්‍රාම සංවර්ධන සමිතිය වල්ලිමාතාවකම හෝ පෙරකිරිකම ග්‍රාම සංවර්ධන සමිතිය කරා නෙවෙයි කරලා තියෙන්නේ. මේ සභාපතිතුමා නියෝජනය කරන්නේ ඒ කොටස. මම නියෝජනය කරන්නේ ඒ කොටස. එතකොට එම ග්‍රාම සංවර්ධන සමිතිය එතන ඉන්න පිරිසක් කියන්නේ එතනින් ග්‍රාම සංවර්ධන සමිතිය හරහා කරා නම් එම මුදලුත් සහ එම ශ්‍රමය අපි දීලා මේක කරන්නම් කියනවා. දැන් අද වෙනතුරු ඔතුමා කියලා බලන්න. මොනවද කරලා තියෙන්නේ පෙර පාසල් ළමයිනේ. අපි සියලු දෙනා එකතු වෙලා කරන්න ඕන දෙයක්. ඒකත් එක්කම තව දෙයක් තමයි වල්ලිම 87 ගැසට් එකකින් ප්‍රයාණ අනුමත කරලා වෙන් කරලා තියෙනවා ප්‍රජාශාලාවක්. ඒක ලැබිලා තියෙනවා. ඊළඟට තව තියෙනවා ක්‍රීඩාංගණයක්. ඒකත් ලැබිලා තියෙනවා. ඊට ඉංග තියෙනවා පුස්තකාලයක් සහ පල්ලි මාතාගම පොදු සුසාන භූමියක්. මම කියනවා ඔබතුමා මැදිහත් වෙලා ප්‍රතිපාදන 2026 ප්‍රතිපාදන යටතේ මේ ඉතුරු පුස්තකාලය සහ වල්ලි මාතාගම පොදු සුසාන භූමිය සඳහා මුදල් ප්‍රතිපාදන ලෙසත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමා දැනගන්න කැමති විකෝපාර කතරගම ප්‍රදේශයේ පදිංචි ජයලාල් සිල්ල මහතා පිළිකාවකින් පෙරලා දුන්නා. එතුමා ඔව් කැන්සර් එක. ඒකට කුමාර මහතාගේ මල්ලි. ඒකට එයාගේ කඩයක් තිබිලා විකුණ ගන්න ගියා සුසන්ත මහතා කියලා විදේශගතව සිටියදී සහෝදරයෙක්. එතකොට ඒ කඩේ විකුණන්න ගියාම නීතිඥ මහත්තයා සොදීලා සභාවට 1,50,000ක් දෙනවා. ඒ කියන්නේ මේක එයා මේ හම්බ කරන් කන දෙයක් නෙවෙයි. ආනුකම්පිත විතර අපිට මේකට මොකක් හරි ක්‍රමවේද දැන් සමහර අන්නේට කෝටියකට විකුණන්න පුළුවන්. ඒ සභාවට 1,50,000යි. ලක්ෂ 10කට විකුණුනත් 1,50,000. ඉතින් අපිට ඒක මම කොබසාරිස්තුමාගෙන් විශ්වා ලේකම්තුමාගෙන් ඇහුවා මේකට ගන්න පුළුවන් විකල්පය මොකක්ද කියලා. ඊට පස්සේ මීළඟ සභාවාරයේදී කතා කරලා දැන් ඒ කුමාර මහත්තයා කිව්වා රත්නාව පොඩි ගානකට විකුණන්නේ මේක නීතිඥ ගාස්තු මේ ගාස්තු සියල්ල ගියාම ලෙඩට ගන්න සල්ලිත් මදි. ඒක ජීවිතයක් මාර්ගන්ත සත්‍යෙ තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ සම්බන්ධව ඔබතුමාගේ මැදිහත් වීමක් වෙන්න. ඒ කියන්නේ විශේෂයෙන් මතක් කරනවා වල්ලිමාතකම එම පෙර පාසල හදන්න මොනවා හරි අනුපාතයක් තියෙනවා නම් පක්ෂ විපක්ෂ දේශපාලන දොර අපි උදව් කරනවා. ඒ කියන්නේ අපිට මේ කොන්ත්‍රාත්ය රුපියලක් හදන්න කිසි දෙයක් එපා. ඒ කියන්නේ ඒ කියනවා නම් එම මේ ග්‍රාම සංවර්ධන සමිතිය කවුල් කරනවා නේ කවුලේ කොහොමද? ඒක ඉතිරිපස්ස ඇවිල්ලා නොමිලේ මේ සහයෝගය දෙන්නේ. එම කරුණේ ගැන සලකා බලන මේ නිල්ලාසෙමින් මම වෙන බොහොම ස්තුතියි. ඒ සම්බන්ධයෙන් අනේ යටලී දාන්න හරි යටලී නැත්නම් ඒක ළමයි කට්ටිය විරුද්ධතාවයක් තමයි නැත්නම් ඒ පිට දිරාපු යටලී ටික දාලා තමයි හදන්න හැදුවේ. ඊට පස්සේ ළමයි කට්ටිය විරුද්ධ වුණා. විරුද්ධ වුණාට පස්සේ තමයි ලෝකසභාවතුමා මේ ලීවල ඉන්නේ යකඩෙන් ගහලා මේව කරත් ලක්ෂ 10කින් සම්පූර්ණ බිල්ඩින් එක රිපෙයාර් කරන්න පුළුවන්. ලක්ෂ කීයද? 10.
ලක්ෂ 10ක් වෙන් කරාම ඒ වහලක් දාලා යකඩෙන් ඔක්කොම මේක කළා වටේ පෙරලා ඔව් හරි ඒක කරනවා නම් ඔබ මේ ලක්ෂයෙන් දෙක කරගන්න පුළුවන් නෑ ලක්ෂයෙන් කිව්වේ නෙමෙයි ඒක ලක්ෂ 10කින් කරන්න බෑ සම්පූර්ණ ඒකට වහල දාලා දැලා ඒ ලක්ෂ 10ට ඒක තමයි මම ග්‍රාම සමාජ සමිතියක් හරිය හරහා සම්බන්ධ කරගත්තොත් හරි දියෝ මහත්තයා හරි දියෝ මහත්තයා කිව්වද මේ මුන් ටික දාලා මේ කිව්ව කරන්නේ කියලා දිරාපුලි ඒ දියෝ මහත්තයා කොහොම එහෙම කියන්නේ දිරාපුලි දාලා එහෙම ඒක දියෝ මහත්තයා සභාවෙන් හරි කවුරු හරි මන්ත්‍රීවරයෙක් විදිහට ගිහිල්ලා බලන්න ප්‍රධාන පුරද ඔව් ඒක තියෙන ඒක දා ළමයි ඉගෙන ගන්න අර දිරාපුලි ඒක යකඩෙන් ගැහුවත් බොක්ස් බාර් දාලා ගැහුවත් ලක්ෂ 5න් වහලා නැහැ සම්පූර්ණ ගහලා ඔක්කොම කරලා හදලා 2 ලක්ෂ 5 බිලියන සම්පූර්ණ රිපෙයාර් කරනවා. දැන් මේ දීලා දැලටයි උඩට විතර. ඔව්. අනිත් එක ගාම සම්පූර්ණ සමිතියට අතගතු මුදලක් යනවනේ. ඒතකොට ඒ සමිතිය හරහා ඉගෙන ගන්න ළමයි දෙමාපියන් උදව් කරනවා. ඔබ දුන්නට පස්සේ නැත්තද? ඈ සභාපතිතුමා නියෝජනය කරන්නේ මොකටද? මලක් නියෝජනය කරන්නේ මොකටද? ඒක බලන්න. අනිත් මාස ගානක් තිස්සේ ගලවලා දැම්මම ගලවලා දාලා ස්විච් ටිකයි ඔක්කොම තෙමිලා කියලා කවුරුත් දන්නේ නැහැ. කවුද මොකද කරන්නේ කියලා දන්නේ නැහැ. පුළුවන් නම් ලින්කල් බදලා දුන්නොත් කරන්න දෙන්නකෝ. නැත්තම් කරන්න නැහැ කොහොමද? මේ පාලිකාවක් කතා කරලා කියනවා අපිට ඇවිල්ලා කොහොම එහෙම බදලා දුන්නොත් කරන්න ඊට පස්සේ මේ මිනිස්සු ගෙදරින් ගල් ටික ගෑල්ලා. එතන ඉන්න මිනිස්සු දාලා මේක ඊට පස්සේ ගමේ ඉන්න තරුණ ටික බෙදලා තමයි ඇවිල්ලා අපි මේක එකතු වෙලා කරන්න බොක්ස් බාර් ඕනකින් ගහන්න. සභාවේ කාර්මික නිලධාරීන්ට තීරණයක් ගන්න පුළුවන් මේක ඉතින් අපේ ගම මේක ඡන්දයක් නැතිවරණයක් තිබුණා නම් මේක කොහොමද කරන්නේ මේක කරලා කරන්නේ නැතිවරණයක් ළඟ නැහැනේ අනිත් එක මන්ත්‍රීවරු ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු කොන්ත්‍රාත් දරන්නේ නැහැ අත ගහන්නේ නැහැ ඒ අත ගහනවා නම් ඒ අත ගහන එක හරියට කාර්මික නිලධාරීන් අවුරුදු 5 කීයයි මේක දේශපාලනය කරන්න මොනවාරි කරන්න ඔකේ 80 ගණන් වල හදපු බිලියන් එකක් තියෙනවා ඒක තව පොඩි පොඩ්ඩක් රිපෙයාර් කරන්න අපි ඕක එකතු වෙලා ඊයෝ මහත්තයා දැනුවත් කරලා ඉතින් කරගන්න පුළුවන් මොකද ඈ ඔය මේ සීට් වල හතර කොටන දුන්නා මේ දී මාස 12 සීට් වල